එලිපාස් මැක්සිමස් යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන ශ්‍රී ලංකාවේ අලි උපවිශේෂය 1986 වසරේ සිට අවධානමට ලක් වූ කාණ්ඩයක් ලෙස රතු දත්ත පොතට එක් වී තිබෙනවා. මේ නිසා සංරක්ෂණ ක්‍රියාවලියේ ඉහළින්ම සිටින සත්වයෙක් ලෙස අලියා හැඳින්විය හැකියි. වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2011 වසරෙන් පසු අලි ඇතුන් පිළිබඳ සංකලනයක් අගෝස්තු 17 වෙනිදා සිට දින 3ක් පුරා පැවැත්වුවා. අලි ගහනයේ වර්ධනයක් තිබේද අඩුවීමක් හෝ ස්ථාවර මට්ටමේ පවතින්නේද යන ආදී ඇතුළු වැදගත් තොරතුරු රැසක් මෙහිදී හෙළි කරගත හැකි වනු ඇති. මේ සමීක්ෂණයේදී අපි භාවිතා කරන්නේ වෝටර් හෝල් කවුන්ට් කියන විද්‍යාත්මක ක්‍රමවේදය. මොකද සතෙක් දින දෙකක් ඇතුළත අනිවාර්යයෙන්ම ජලය පානය කරන්න අවශ්‍යයි කියන පදනම යටතේ අපි ඒ ස්ථානවල ඒ සියලුම වෝටර් හෝල්ස් සලකුණු කරගෙන සත්තුන්ගේ ජල පානයට ඒ කියන්නේ ජලය බීමට ඒමට බාධා නොවන පරිදි මේ ස්ථාන සකස් කරලා ඒ තැන් වලට කාර්ය මණ්ඩලය යොදවලා ඒ කාර්ය මණ්ඩලයට දත්ත පත්‍රිකා දීලා ඒව සලකුණු කරලා අපි මේ ටික විස්තර ටික අපි ලබා ගන්නවා. තුවාල ලැබූ හෝ වෙනත් ආබාධවලට ලක් වූ අලි ඇතුන් හඳුනාගෙන අවශ්‍ය පියවර ගැනීමට මෙහිදී හැකිවන අතරම රක්ෂිත තුළ හා පිටත අලි ඇතුන් නිරීක්ෂණය තුළින් මිනිසුන් සමග ගැටෙන අලි ඇතුන් හඳුනා ගැනීමටත් අපේක්ෂිතයි. දැන් මේ කාර්යය කරනකොට අපි දැන් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ විදිහට 500කට අධික ප්‍රමාණයක් නිලධාරීන් යොදාගෙන තමයි මේ කටයුත්ත කරන්නේ ස්ථාන රාශියකදී. දැන් මේ කටයුත්ත කරන්න දැන් මීට පෙර ඉඳලා මාසයක විතර කාලයක ඉඳලා මේ තොරතුරු එක්රැස් කරලා අදාළ ස්ථාන වලට ගිහිල්ලා අලි එන තැන් හොයලා ඒ දිවා රාත්‍රී නොබලා මේක ඊටාම් බාරදූර කාර්යයක්. ඇත්තටම නිදි වරාගෙන මේ කාර්ය අපේ නිලධාරීන් බොහොම කැපවීමෙන් යුතුව කරනවා. පරිසරයට කිසිම හානියක් නැතුව සතුන් බලලා විතරක් අපට විදේශ විනිමය ලැබෙන්නේ මේ සත්තු නිසා විශාල විදේශ විනිමයක් මේ රටට ලැබෙනවා. ඉතින් මේ සත්තුන්ගේ යහපැවැත්ම සලසා ගනිමින් අපි ඉදිරි කටයුතු සිදු කරන්න තමයි මේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විදියට කල්පනා කරගෙන ඉන්නේ. රතුදත්ත පොතට ඇතුළත් වන අලි සම්පතේ ආරක්ෂාව සහ පැවැත්ම උදෙසා වනාලි සමීක්ෂණයක් පැවැත්වීම අගනා මෙන්ම වැදගත් කාලීන අවශ්‍යතාවයක් ලෙස හඳුන්වා දිය හැකියි.